මිස් මගේ මෝඩ වැඩක් නිසා මට මගේ පවුලම නැති වුණා. මම අම්මා කෙනෙක්. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මම වැරදි සම්බන්ධයක් පටන් ගත්ත නිසා එහෙම වුණේ. දැන් මට සමාජයට මුණ දෙන්නත් බැහැ. මං මොනවද කරන්න කියලා හිතා ගන්නත් බැහැ. මට මාවත් නැති වෙලා. ඇත්ත හිතන්න නැතුව තීරණ ගත්තොත් අපිට අපිත් නැති වෙනවා. ඔය වගේ තවත් කෙනෙක් කතා කරලා කිව්වා එයාට එයාගේ මහත්තයාගෙන් ලැබෙන කෙයාරින් එක අඩුයි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම එකට ජීවත් වෙනකොට අර තමන්ගේ වැඩත් එක්ක අනිත් කෙනා කෑවද බිව්වද එයාට ආදරය කරන්න අමතක වෙනවනේ විවාහ වුණාම. එතකොට මෙයා කතා කරලා කිව්වේ ඒ නිසා මේ එයා ආමි එකේ ආබාධිත කෙනෙක් එක්ක එෆෙයා එකක් හදා ගන්නවා. ඊට පස්සේ මේ ආමි එකේ එක්කන ඇත්තටම එක තැන ඉන්නේ එයා කිව්ව විදිහට ඉනෙන් පහළ පණ නැති කෙනෙක්. හැබැයි එයා කතා කරන විදිහට මැසේජ් කරන විදිහට මේ කෙනා යාට ගොඩාක් ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ළමයි දෙන්නත් දාලා අර ආමි එකේ එක්කෙනත් එක්ක යනවා. ගියාම හැබැයි හිතන්නේ මේ ගෙදර ඉන්න පුළුවන්ද මොන වගේ සිටුේෂන් එකක් දෙන්නේ මගේ ළමයි දෙන්නට මොකද වෙන්නේ ඒතර මගේ හස්බන්ඩ් කොහොමද හැසිරෙන්නේ මොකුත්ම හිතන්නේ නැතුව අර සියල්ල අතෑරලා ෂණයකින් අර ආකර්ෂණයට අතෙන්ට යනවා. ගියාට පස්සේ ගෙදර සිටුේෂන් එකත් එක්ක යාට ඉන්න බෑ. ඒ වගේම මහත්තයයි ළමයි දෙන්නයි කතා කර කර කියනවා ගෙදර එන්න කියලා. බලන්න ඒ පිරිමි කෙනෙක් වුණත් අසරණ වෙනවානේ. අම්මා නැති ළමයි දෙන්නෙක් හදාගන්න. ඒ නිසාම ළමයි දෙන්නත් අඬන්න කියනවා අම්මේ ගෙදර එන්න කියලා. ඊට පස්සේ මාස 6කට පස්සේ ආපහු මෙයා ගෙදර එනවා. බලන්න එතකොට කොච්චර අර අවදානමක් නැහැ ජීවිතය ගැන. හිතුණු දේ කරනවා. මේ වෙලාවේ මම මොකද කරන්නේ? ඒකෙන් මොකද වෙන්නේ අනිත් කෙනාට? එහෙම මොකුත් හිතන්නේ නැහැ. හිතුණු තීරණ ගන්නවා. එහෙම තීරණ ගන්න ගියාම තමයි මිනිසුන්ගේ ජීවිත විනාශ වෙන්නේ ඇත්තටම. අපි දෙයක් කරන්න කලින් ගොඩාක් හොඳට හිතන්න ඕනේ. මොකද ගැහැණු විදිහට සමහර විට අපිට අපි ඉන්න පෞල් පරිසරය ඇතුලේ අපිට අපි බලාපොරොත්තු වෙන තරම්ම ආදරේ රැකවරණය ලැබෙන්න නැති වෙන්න පුළුවන්. මොකද ජීවත් වෙනකොට තියෙන ප්‍රශ්නත් එක්ක ඇත්තටම ඒවා අපෙන් ගොඩක් දුරස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක කියලා පුළුවන් තරම් ඒක ඇතුලේ රිකවර් වෙනවා නම් අපි හරිම පරිස්සම්. මොකද එදියට බැස්සොත් එහෙම මේ සමාජයේ මාර විෂමයි. හොඳ කෙනෙක් හම්බ වෙන්න තියෙන ඉඩකඩ 0.1යි. ජීවිත වැරදිච්ච ඒවා තමයි බහුතරයක් තියෙන්නේ. බහුතරයක් කමෙන්ට් වලට ශාලිකා මෙන්න මෙහෙම මටත් උනා ඒක ඇත්ත කියලා. ඒ කියන්නේ අපිට එන කතා වලින් අපි ගොඩාක් දන්නවා විශේෂයෙන් ගෑනු අයට. එළියට බහලා ගියොත් ජීවිතේ අනතුරේ වැටෙනවම තමයි. ඉතින් ඒක නිසා හරි පරිස්සමෙන් තීරණ ගන්න ඕනේ.